ගලලා නාය ආවා. ගේ අතුරින් දිව්වා. පහරට දිව්වා. අන්තිමට හිටියේ අර අසාරැසියෙක්ගේ ගෙදර. කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ කුපලකැටිය ග්‍රාමීණධාරි වසමේ කෑලිකන්ද ප්‍රදේශයට කබරගල කන්දේ කොටසක් නාය යාමට ලක්ව තිබෙනවා. මෙම හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් 14ක පුජ්‍යලයන් පීඩාවට පත්ව තිබෙනවා. මේ ඔක්කොම නිකන් 12ක් නෙමෙයි මේ නාය ඇවිල්ලා නේ. එන්න මේ ගෙදර කට්ටිය නැද්ද? මේ ගෙදර කට්ටිය පයින් කළේ. දැන් කොහෙද ඉන්නේ ඒගොල්ලෝ? ඒගොල්ලෝ දැන් ඉන්නේ ගින්නේලි. ආගේ ඥාති කවල්ල ගිහින්. ඔව් ඥාති. එයාලයි. කොජානේ මේ ජල උල්පත් ඔක්කොම අතලා තියෙන්නේ. අතලා තියෙනවා. තාම ඉන්නේ ඒ උල්පත්. ධර්මලිය තියෙන්නේ. මෙන්න මෙතන පොඩක් යන ෂොට් එකක් ගහගත්තොත් හරි හරි. මේ කාමරේ උගස් ඔක්කොම කඩාගෙන ගිහලා තියෙන්නේ. උගසයි ජනේල දෙක ඔක්කොම මේ තියෙන්නේ. අරහෙන් ගලවගෙන ආවිල්ලා මේ වැඩේ නේ. පස් කන්දක්. මේ ලීටි ගණන් ඉතින් හේතු කළ දෙනවා මේකට. මේක කාගේද? කවන්නේ නැහැ. මේ ළඟදී මේ ඇදගෙන යද්දී මේ මම හිතුවේ. ලගිනෝ. ගැලවිලා තියෙන්නේ බා. ඔය ඔඩින්ග ගැලවුණත් ඇති පල්ලෙහාට යන්න හොඳ. ඔව්. ලොකු නායක් ආවා. ඊට පස්සේදී උදේ 9:09 විතර දොර ඇරලා බලනකොට ලොකුවට ගේ දොර කොටින් ඊට පස්සේදී අපි දිව්වා. දුවල ගිහලා පන්සලේ තමයි නැවතුනේ. ඊට පස්සේ බලනකොට ලොකුම උඩහා ලොකු කන්දම ඇවිල්ලා. ලොකු ගල් දෙකට පැල්ලලා වෙන් වෙලා ලොකු ගස් කැඩිලා ඔක්කොම ඇවිල්ලා ගෙවල් දෙකම යට වුණා. අයියලාගේ අපේ ගෙවල් දෙක. ඊට පස්සේ බොන ලිඳක් තිබුණ ලිඳ අන්තිමටම වැහුණා. ටොයිලට් එකේ උකුත් නැහැ. අයියලාගෙට ගොඩක් හානි වෙලා තියෙනවා. සම්පූර්ණයෙන්ම 6ක් විතරම යට වෙලා තියෙනවා. ඒ උනාට ඉන්න එපා කියලා ගෙවල් ගානකට කියලා තියෙනවා. ගෙවල් 14කට 15කට කියලා තියෙනවා. මෙතන දැන් අපි කොහොමවත් ඉන්න කැමති නැහැ. අපිට ඉන්න එපා කියලා යාලා කියනවා කොහොමද? කියලාක්වත් ගන්න ආදායමක් නැහනේ. ඒ පැත්තයි ගෙවල් දොරවල් ඔක්කොම යට වෙලා අපිට ඉන්න හිටින්න තැනක් නැහැ දැන්. ඉන්න බෑ. අපි එක එක තැන්වල ඉඳලා තමයි උදේට ඇවිල්ලා හවස එහෙම යන්නේ උඩ. ඒකත් ඉතින් කියන්න බෑ. අද හෙට ලොකු වැස්සක් ගියොත් ඒකත් මේ වෙනවා. මේ කන්දර කියන්නේ මොකද්ද? කබරගල කන්ද. දැන් මේ ලොකු වර්ෂාවක් පැහැලා ඔය කබරගල මුකලාන් මේ සම්පූර්ණ නායාව.
ඉස්සෙල්ලායි වතුර මේ ඊට පස්සේ සම්පූර්ණ දේවල් අරගෙන කොහොම යට වෙලා ගියා. ඇත්තටම එදා ලොකු වැස්සක් වැස්සා. සාමාන්‍ය 3යි ගාන ඉඳලා වැස්ස එක දිගට වැස්සා. පැය 7ක් වගේ වැස්සා. ඊට පස්සේ එකපාරට සද්දයක් ආවා, ලොකු සද්දයක් ආවා. අපිට බලන්න දෙන්නේ නැහැ මොකද මේ කරන්ට් එකක් ගිහින් තිබුණේ. ඒක හන්දා මේ ලොකුවට තමයි ඇවිල්ලා තියෙන්නේ. වැස්සත් එක ඇහුන්නේ නැහැ හරියට. ඇත්තටම අපිට අවදානම් තත්ත්වයක් දැන් තියෙන්නේ. එක පැත්තකින් පැල්ලලා තියෙනවා කියලා දැන් අපි ගිහිල්ලා බලපු කට්ටිය මේ අපේ ළමයි ඔක්කොම ගිහිල්ලා ගමේ කට්ටිය ගිහිල්ලා බැලුවා. බැලිච්ච තැන් තියෙනවා. යනවා ලියනවා. ඉතින් මොකක්වත් නිසි මේකක් නැහැ ඉතින්. ඔයගොල්ලෝ කියන්නේ මොකද්ද? ඇත්තටම මේ ඒ කට්ටිය ඇවිල්ලා ලියලා කරලා ගියාට වැඩක් නැහැ. මොකක් හරි යට වෙන්න ඉස්සෙල්ලා මොකක් හරි මේකට විසඳුමක් දෙන්න කියලා තමයි මම කියන්නේ.